පෙරදිග ඉන්දියානු වෙළඳ සමාගම ගෙන ගිය පාලනය පිළිබඳව මුල සිටම ඉන්දියානුවන් තුළ විරෝධයක් තිබුණි. මේ නිසා වෙළඳ සමාගමේ පාලනයට විරුද්ධව ඉන්දියාව තුළ වරින් වර කැරලි ඇතිවිය. 1763 සිට 1856 අතර කාලයේ මෙබඳු කැරලි 25කට වැඩිය ඇති වී තිබේ. සිපොයි හමුදාව වශයෙන් හඳුන්වන එකී ඉන්දියානුවන් වැඩි පිරිස හින්දු හා මුස්ලිම් භක්තිකයෝ වූහ. මෙම සිවොයි බටයන් විසින් 1857 වර්ෂයේදී ඉංග්‍රීසි පාලනයට විරුද්ධව විශාල කැරැල්ලක් ආරම්භ කළා. අද අපි කතා කරන්නේ මේ කැරැල්ල පිළිබඳවයි. මේ සිපොයි කැරැල්ල ඉන්දියන් නිදහස් සරණේ විශේෂිතම කැරැල්ලක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඉතිහාසයේ පොතේ 9 වසරේ ඉතිහාසයේ පොතේ පවා මේ ගැන සටහනක් තියෙනවා. අද අපි කතා කරන්න යන්නේ මේ සිපොයි කැරැල්ල ගැන ඔයාලා දැනගෙන සිටි සහ නොදැනගෙන සිටි කරුණු කිහිපයක් ගැන. ඔයාලා දන්නවද මේ සිපොයි කැරැල්ල ආරම්භ වුණේ එන්ෆීල්ඩ් නම් රයිෆල් වර්ගයක් හින්දා කියලා. මේ රයිෆල් වර්ගයේ ඇත්තටම මේ රයිෆල් වර්ගයේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ රයිෆල් වර්ගෙට දාන උණ්ඩවල. මේ රයිෆල් වලට යොදන පතරොම් කවරයක බහා තිබූ අතර පතරොම පිටත ගැනීම සඳහා එම කවරය කටින් කඩා විවෘත කළ යුතු විය. මේ අතර අදාළ පතරොම් වලට ග්‍රීස් තැවරීමේදී ගවතෙල් හෝ ඌරුතෙල් මිශ්‍ර කර ඇතැයි සිපොයි බටයන් තුළ විශ්වාසයක් තිබුණා. මේක ආගමික ප්‍රශ්නයක් ඉතා ආරම්භ වූවක් ලෙස සැලකිය හැකියි. මෙලෙස කැරැල්ලට අඩිතාලම් වැටුණු අතර මංගල් පාණ්ඩේ නම් සිපොයි බටයෙක් විසින් ඉංග්‍රීසින් මඟක් නිලධාරියෙකුට වෙඩි තැබීමෙන් මේක මේ කැරැල්ල ආරම්භ විය. ඉංග්‍රීසීන් මංගල් පාණ්ඩයට දඩුවම් පැනවීම නිසා සිපොයි හමුදාවේ කලකිරීම තවදුරටත් වැඩි වූ බව පෙනී යයි. ඉංග්‍රීසීන්ට එරෙහිව නැගී සිටි සිපොයි බටයන් දිල්ලියට කඩා වැදී කෙටි කාලයකින් දිල්ලි නගරය අල්ලා ගැනීම නිසා හමුදාව තුළ ඇති වූ කැරැල්ල මහජනතාව අතරට ව්‍යාප්ත වුණා. එසේම මොවුන් විසින් මෝගල් පාලකයෙකු බහදුර් ෂා ඉන්දියාවේ අධිරාජ්‍ය බවට ප්‍රකාශයට පත් කර කැරලිකරුවෝ ඉංග්‍රීසි පාලනයට එරෙහිව නැගී සිටියහ. එසේම මේ කැරැල්ලට රානී ලක්ෂ්මී බායි කියන කාන්තාවද සෙබලියද මෙයට සහභාගී වූ බව ඉතිහාසයේ සඳහන් වේ. එසේම ඔවුන්ගේ මේ කැරැල්ලට ඉස්ලාම් සහ හින්දු පූජකතුමන්ලාගේ පවා ආශිර්වාදද ලැබුණි. එම නිසා මේ කැරැල්ල දිගටම ගෙන යාමට ඔවුන්ට හැකියාවක් ලැබුණි. දිල්ලිය වැනි නගරයක් මේ කැරලිකරුවන් අතට පත්වීම ඉංග්‍රීසීන්ට විශාල ලැජ්ජාවක් ලෙස හැඳින්විය හැකිය. එම නිසා මේ ඉංග්‍රීසීන් විසින් ඔවුන්ගේ සියලුම යුද ශක්තිය යොදා මේ දිල්ලිය නැවතත් ඔවුන් අතර පත් කරගත්තේය. 1858 වර්ෂයේ ජූලි මාසය වන විට කැරැල්ල අසාර්ථක වී නැවත වරක් උතුරු ඉන්දියානු ප්‍රදේශවල ඉංග්‍රීසි බලය ස්ථාපිත විය. මේ කැරැල්ල නිසා පෙරදිග ඉන්දියානු වෙළඳ සමාගම ගෙන ගිය පාලනය අවසන් වී බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් ඉන්දියාව පාලනය කිරීමට පටන් ගත්තේය. අද අපි කතා කරේ සිපොයි කැරැල්ල ගැන. එහෙනම් අද වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් කරන්න, ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.